බලන්න පුතේ මේ පෝස්ට් එක දිහා විරාත් කොහ්ලිට රුපියල් කෝටි 300ක් දීලා තව අවුරුදු 8කට පාර්ට්නර්ෂිප් එක ගන්න කෙනා පුමා ආයතනය. හැබැයි විරාත් කොහ්ලි මොකද කරන්නේ? ඒක ප්‍රතික්ෂේප කළා තමන්ගේම සපත්තු ව්‍යාපාරයක් පටන් ගන්නවා. පළවෙනි පැය 24 යන්නත් කලින් ඔහු ලොකු ආදායමක් ලබනවා. කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් ඔහු හොඳ ප්‍රසිද්ධ පුද්ගලයෙක් නිසා ඔන්න එයාට ඒ වගේ ආදායමක් ලැබුණයි කියලා. හැබැයි අපි මේ කතාව පැත්තකින් තියලා අපේ ජීවිතේට ගන්න ඕනේ කොටස තමයි තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න, තමන් ව්‍යවසායකෙක් විදිහට ඉස්සරහට යන්න, තමන්ගේ දෙයක් පටන් ගන්න බය වෙන්න එපයි කියන එක. ඉස්සර කාලේ වැඩිහිටියන්ට තිබුණ නැති අලුත් දෙයක් අපිට තියෙනවා. ඒ තමයි YouTube එක කියන එක. ඕන තරම් දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන්. මහන්න ආස කෙනෙක්ද නැත්නම් චිත්‍ර අඳින්න ආස කෙනෙක්ද, චිත්‍ර ඇඳලා විකුණන්න ආස කෙනෙක්ද, පොඩි බෝ වගේ දේවල්, මාල, බේස්ලට් ඔය ඕන තරම් දේවල්, මල් බොකීස් ඔය වගේ කොච්චර ව්‍යාපාර තියෙනවද ගෑල් ළමයිට. ඒ වගේම තමයි පිල් ළමයිටත් බිස්නස් විදිහට මම දැකලා තියෙනවා පිල් ළමයි කියනවා. ෆෝන් වෙන්න පුළුවන්, විවිධ තාක්ෂණික උපාංග වෙන්න පුළුවන්, පොඩි පොඩි ගණන් වලට චූටි චූටි ගණන් තියාගෙන එහාට මෙහාට විකුණනවානේ, සෙල් කරනවානේ, හරිද? ඔය වගේ පුංචි පුංචි දේවල් වලින් තමයි මේ ආර්ථිකය පටන් ගන්න. සමාජ ඉස්සරහට ගිහිල්ලා තමන්ගෙම කියලා බිස්නස් එකක් තියෙනවයි කියලා හරි උජාරුවෙන් කියනකොට ඒක ඇත්තටම නිහතමානීව ආඩම්බර වෙන්න පුළුවන් අවස්ථාවක්. දෙමව්පියන්ගෙන් කකා බිබී ගෙදරට වෙලා ඉන්න මිනිස්සෙකුයි තමන්ගේම දෑත ශක්තිය නැගී හිටින මිනිහෙකුයි අතර ලොකු පරතරයක් තියෙනවා. ඉගෙනගත්ත ආර්ථිකයේ ශක්තිමත් ගෑල් ළමයිට පිරිමි ළමයිට මේ සමාජයේ කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි අධ්‍යාපනය කියලා කියන්නේ ඒක උසස් අධ්‍යාපනයම නෙමෙයි, මේක වෘත්ති අධ්‍යාපනයක් වෙන්න පුළුවන්. එයා දෑතේ ශක්තියෙන් නැගිටින ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්, බිස්නස්මන් කෙනෙක් වෙන්න පුළුවන්, ඕනම ක්ෂේත්‍රයේ කෙනෙක් වෙන්න පුළුවන්. වර්තමානයේ ගෑල් ළමයිට අධ්‍යාපනයේ වගේම ආර්ථිකය කියන එකක් තියෙන්නම ඕනේ. ඒ ආර්ථිකයේ ඉස්සරහට යන අපිට සංනිවේදනය කියන එක පාවිච්චි කරන්නම වෙනවා.